ආයුබෝවන් ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ වෙබ් හෝස්ටිං ගැන විශේෂයෙන්ම වෙබ් අඩවියක් එහෙම නැත්නම් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනකොට සමහර ප්‍රශ්න එනවා නේද? සයිට් එකේ වේගය ආරක්ෂාව මොකක් හරි අවුලක් වුණොත් උදව්වක් ගන්න පුරවන්නද අර ඩේටා නැති වේද කියන බය මේ වගේ දේවල්. ඕවා තමයි ප්‍රධානම දේවල්. අපිට අද ලැබිලා තියෙන මූලාශ්‍ර ටිකක් තියෙනවා පීක් හොස්ටිං කියලා සේවාවක් ගැන. ඉතින් බලමු යාලා කොහොමද මේ අභියෝගවලට උත්තර දෙන්නේ කියලා. හොඳයි. අපි බලමු පීක් හොස්ටිං අනිත් හොස්ටිං සපයන්නන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? මොනවද යාලගේ විශේෂ දේවල් කියලා තේරුම් ගන්න එක තමයි අද අපේ අරමුණ. හයි. ඉතින් අපි මුලින්ම බලමු නේද අර performance ඒ කියන්නේ වේගයයි stability එකයි ගැන. අනිවාර්යයෙන්ම වේගය ගැන කතා කරනකොට මේ මූලාශ්‍රවල තියෙනවා යාලගේ සර්වර් ගැන සෑහෙන විස්තර. Dual Xeon E5-2699V4 processors දෙකක්ලු core 44ක් thread 88ක් ඊට පස්සේ 256GB DDR4 RAM එකක් මේවා ඉතින් ලොකු ගණන් නේද? ලොකු ගණන් තමයි. ඒත් මෙතන වැදගත්ම දේ මේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ ලොකු power එක එයාලා හැම cPanel account එකකටම බෙදෙන විදිය. ඒ කොහොමද? සාමාන්‍යයෙන් shared hosting වල වෙන්නේ එක server එකක තියෙන resource ගොඩක් accounts බෙදාගන්න එකනේ. ඔව්. එතකොට එක site එකක් හිරවුනොත් අනිත් ඒවාටත් බලපානවා. හැබැයි peak hosting වල එයාලා කියන විදිහට හැම cPanel account එකකටම CPU core 2ක් RAM 2GB එකක් virtual memory 2GB එකක් වෙන් කරනවා. ඒ කියන්නේ අනිත් අයගේ වැඩ නිසා අපේ සයිට් එක ස්ලෝ වෙන්නේ නැහැ කියන එකද? ගොඩක් දුරට එම තමයි. ඒ කියන්නේ dedicated resource වගේ වාසියක් පොඩි පැකේජ් එකකටත් ලැබෙනවා. ස්ථාවර වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක නම් හොඳයි. data storage ගැන කියලා තියෙනවා නේද? SS enterprise drives, RAID 10 වගේ දේවල්. SS enterprise drives කියන්නේ සාමාන්‍ය hard drive වලට වඩා වේගවත් reliability එක වැඩි drives වර්ගයක්. RAID 10 කියන ටෙක්නොලොජි එක නිසා drives කීපයක් fail වුණත් data නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ data වලට ආරක්ෂාවක් වගේම වේගයක්ුත් ලැබෙනවා. ඒ එක්කම 24Gbps network වේගයක් ගැනත් කියනවා. ඒ කියන්නේ server එකේ internet connection එකත් හරිම වේගවත්. හරි. එතකොට hardware පැත්තයි වේගයයි පැහැදිලි වගේ. අපි ඊළඟට බලමු software ගැන. cPanel, light speed වගේ දේවල් ගැන සඳහන් වෙනවා. එයාලා පාවිච්චි කරන්නේ බලපත්‍රලාභී කියන්නේ genuine software කියලායි මූලාශ්‍රවලේ තියෙන්නේ. cPanel කියන්නේ ඉතින් ගොඩක් දෙනෙක් දන්න control panel එක. light speed කියන්නේ Apache වලට වඩා ගොඩක් වේගවත් web server එකක්. විශේෂයෙන් WordPress වලට එමු. හරියටම හරි. WordPress වගේ CMS පාවිච්චි කරනකොට light speed වලින් ලොකු speed boost එකක් ලැබෙනවා. එයාලා authorized cPanel සහ lightspeed partners ලාවීමත් වැදගත්. ඒයි මොකද ඒකෙන් අපිට නියම updated software ලැබෙනවා කියන එක sure. ඒ වගේම technical support එකත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ එතකොට. WordPress ගැන කිව්ව නිසාම අර accelerator WP කියලා තව මොකක්ද දෙකක් ගැනත් තිබ්බ නේද? ඔව්. ඒක cPanel එකේම තියෙන feature එකක්. ඒකෙන් WordPress site තවත් optimize කරලා වේගවත් කරන්න පුළුවන් කියලායි කියන්නේ. ඉතින් WordPress user කෙනෙක්ට double වාසියක් වගේ. හොඳයි. හැබැයි ඉතින් වේගය තිබ්බට ආරක්ෂාව නැත්තම් වැඩක් නෑ නේද? අපි මුලින්ම කිව්ව අභියෝග වලින් දෙකක් තමයි security. ඒ ගැන මොනවද තියෙන්නේ? ආරක්ෂාවට තියලා layers කීපයක් ගැනම කියනවා. එකක් තමයි Immunify 360. ඒකෙන් අර hacking attempts, malware වගේ ඒවකින් automatically ආරක්ෂා කරනවා. හරි. ඊට අමතරව CSF firewall එකකුත් තියෙනවා. backup ගැන කිව්වොත් සතියට සැරයක් full backup එකකුයි දවස ගානේ database backup එකකුයි ගන්නවා. ඒත් මට මතක විදිහට මූලාශ්‍රවල වෙන්ඩියම highlight කරලා තිබ්බේ වෙනස්ම backup system එකක් නේද? අර disaster recovery backup එක. හරියටම හරි. ඒක තමයි මං හිතන්නේ peak hosting වල තියෙන සුවිශේෂීම දෙයක් විදියට මේ මූලාශ්‍රවල පෙන්වන්නේ. අර සාමාන්‍ය backup වලට අමතරව හැම cPanel account එකකම full backup එකක් සතියට සැරයක් Google Drive එකටත් දානවා. එහෙමද? ඔව්. හිතන්නකෝ මොකක් හරි ලොකු අවුලක් වෙලා යාළගේ data center එකටම හානියක් වුණත් Google Drive එකේ තියෙන මේ backup එකෙන් data ඔක්කොම ආපහු ගන්න පුළුවන්. ඒක නම් ඇත්තටම ලොකු protection එකක්. විශේෂයෙන් ලංකාව වගේ තැනක එහෙම system එකක් තියෙන එක. හරි. එතකොට අනිත් විශේෂ සේවා LK domain ගැනත් තිබ්බා නේද? ඔව්. එයාලා LK domain registry එකේ authorized agent කෙනෙක්. ඒ නිසා .lk domain එකක් දවසක් ඇතුළත register කරන්න පුළුවන්ලු. business registration එකක් නැතුව personal use එකට උනත් LK domain ගන්න පුළුවන් කියලාත් කියනවා. ඒකත් හොඳයි. DNS update කරන එකත් ඉක්මනට කරනවලු. අනිත් දේ තමයි email hosting. අර mail channels කියන system එක නිසා යවන email spam නොවි inbox එකටම යනවා කියන එක guarantee කරනවා වගේ තමයි කියන්නේ. හොඳයි.
දැන් අපි එමු අන්තිම කාරණේට කස්ටමර් සර්විස් සහ අර හෝස්ටිං මාරු කරන එක. ගොඩක් අරට ඕක කරදරයක් නේ. ඔව් සයිට් එක මයිග්‍රේට් කරන එක. ඒකටත් යාලා උදව් කරනවා කියලායි තියෙන්නේ. වෙන තැනක ඉඳන් පීක් හෝස්ටිං වලට එනවා නම් ෆ්‍රී මයිග්‍රේෂන් සර්විස් එකක් දෙනවා. නොමිලේම. ඔව් cPanel නම් cPanel එකටම ගේන්න පුළුවන්. නැත්තම් මැනුවල් විදියට උනත් සයිට් එක මාරු කරලා දෙනවලු. ඉතින් ඒක ලොකු පහසුවක්. කස්ටමර් සර්විස් එක ගැන මොකද කියන්නේ? අර Google reviews, Trustpilot දෙකේම 5 රේටින් එකක් ගැන කියනවා. ලංකාවේ එහෙම රේටින් එකක් මේන්ටේන් කරන එක ලේසි නෑ නේද? ඒක නම් ඇත්ත. මූලාශ්‍රවලත් ඒක විශේෂයෙන්ම කියනවා ලංකාවේ තියෙන හොඳම කස්ටමර් සර්විස් වලින් එකක් වගේ කියලා. එයාලට ලයිව් චැට්, සපෝට් ටිකට් වලින් වගේම අර හොට්ලයින් එකකුත් තියෙනවා 071 151 630 එකනුත් කතා කරන්න පුළුවන්ලු. හරි. එහෙනම් අපි මේ කතා කරපුවා සාරාංශයක් කළොත් පීක් හෝස්ටිං වල විශේෂ දේවල් තමයි අර හැම ගිණුමකටම වෙන් කරපු රිසෝසස් නිසා ලැබෙන performance එකයි, stability එකයි, ඔව්. genuine software පාවිච්චි කරන එක, Immunify 360 වගේ security systems සහ විශේෂයෙන්ම අර Google Drive disaster recovery backup එක ඇතුළත් backup ක්‍රමය. ඊට පස්සේ අර ඊටාම හොඳයි කියන customer service එක. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම පේන්න තියෙන්නේ. ඉතින් මේ කතාවෙන් පස්සේ අපිට හිතන දෙයක් ඉතුරු වෙනව නේද? මොකක්ද? ඒ තමයි ඔන්ලයින් ඉන්න ඕනෙම කෙනෙක්ට එක පර්සනල් බ්ලොග් එකක් හරි ලොකු බිස්නස් වෙබ්සයිට් එකක් හරි වෙන්න පුළුවන්. තමන්ගේ ඩේටා වල ආරක්ෂාවයි සයිට් එක හැමතිස්සෙම වැඩ කරන එකයි කොච්චර ක්‍රිටිකල්ද කියන එක. අර ඩිසාස්ටර් රිකවරි වගේ හිතන්නේවත් නැති වෙලාවක ප්‍රශ්නයක් ආවත් ආයෙත් රිකවර් වෙන්න පුළුවන් ප්ලෑන් එකක වටිනාකම. ඒක ගැන ආයෙත් හිතන්න මේක හොඳ වෙලාවක්. ඒක ඇත්ත. ඊටම වැදගත් කාරණයක්.